ඉතින් වෙනද වගේම ටික්විත් තරුස YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාට කියලා දෙන්න හදන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරිය බැහැලා යන එක ගොඩක්ම අඩු කරන ක්‍රම 5ක් ගැන. අලුත් ෆෝන් එකක් තියෙන කෙනෙක්ට නම් මම මේ කියන දේ ගැන ලොකුවට තේරුමක් නැතුව ඇති. නමුත් පරණ ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් දන්නවා ෆෝන් එක charge කරන්න යන වෙලාවටත් වඩා අඩු කාලයකින් ෆෝන් එකේ බැටරිය බැහැලා යන විදිය. ඉතින් ඔයා මේ setting ටික හදාගත්තොත් පැය 2ක් විතර charge කරලා පැය එකමාරක් වගේ පොඩි වෙලාවක් පාවිච්චි කරන ෆෝන් එකක් වුණත් පැය 3-4ක් හොඳට වැඩ කරන විදියට හදාගන්න පුළුවන් වෙයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක උඩ එක සැරයක් click කරලා ඊට එහා පැත්තේ bell icon එක all දීලා මගේ වීඩියෝ notification එකකින් ඔයා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ setting වලට යන්න. setting වලට ගියාම මෙන්න මේ වගේ තමයි පේන්නේ මගේ ෆෝන් එකේ නම්. සමහර විට ඔයාගේ ෆෝන් එකේ වෙනත් විදිහකට පේන්න පුළුවන්. කමක් නැහැ කොහොම වුණත් ඊට පස්සේ ඔයා යන්න ඕන network and internet කියන එකට. සමහරට මේ setting එක වෙනස් විදිහකට ඇති. වගේ sims කියලා ඇති network කියලා ඇති එක විදිහට ඇති. කොහොමද මම මෙතන යන්න network and internet කියන එකට. ඒකට ගියන් පස්සේ මගේ තුන්වෙනියට තියෙනවා මේ sims කියලා එකක්. ඒකට ක්ලික් කරගත්තාම මෙන්න මේ වගේ එකට තමයි load වෙන්නේ. ඒකෙදී මම මේ වෙලාවේ දාලා තියෙන sim දෙක මෙතන පෙන්නනවා. සමහර විට ඔයා එක sim එකක් වෙන්න පුළුවන් ෆෝන් එකේ දාලා තියෙන්නේ. එතකොට එක sim එකක් පෙන්නයි. මෙන්න මේකෙදී මම පළවෙනි sim එක පළවෙනියටම දාලා තියෙන එකට යන්නම්. මගේ පළවෙනි sim එකට යන්න. ඒ කියන්නේ dialog කියලා තියෙන එකට. ඒකට ගියාම ටිකක් මම පල්ලෙහාට යන්නම්. පල්ලෙහාට ගියාම තියෙනවා network type කියලා එකක්. මේ network type කියලා තියෙන එක මගේ දාලා තින්නේ 4G 3G auto කියලා. මට මේකේ මෙතන වෙනස් කරන්න දෙයක් නැහැ. සමහර විට ඔයා මේ setting එකට ගියාම 3G only 4G only වගේ එකක් දාලා ඇති. මේකෙදි ඔයා මොකක් හරි auto කියන එකට දාගන්න. කියන්නේ උදාහරණයකට 4G 3G auto මේ auto කියන එකට දාලා තියන්න. ඇයි මේක මෙහෙම auto කියන එකට දාලා තියන්න කියන්නේ කියලා ප්‍රශ්නයක් ඇති. එන්න මම ඒකට උත්තර දෙන්නම්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ඉන්න පැත්ත පළාත ඔයා ඉන්න තැන 3G network විතරයි වැඩ කරන්න කියලා. ඔයා නෙවුනාට ඔයා දාලා තිනවා 4G only කියලා. 4G only කියලා දැම්මහම ඔයාගේ ෆෝන් එක නිතරම 4G network එකක් 4G signal තමයි හැම වෙලෙම හොයන්නේ. ඉතින් ඔයා මේක 4G 3G auto කියලා දැම්මම අවුලක් වෙන්නේ නැහැ. ඔයාගේ පැත්තේ 3G නම් තියෙන්නේ 3G network එකට connect වෙයි. එතකොට 3G signal තියෙන හින්දා ෆෝන් එකේ auto දාලා තියෙන හින්දා ෆෝන් එකේ බැටරි බහින එක ගොඩක්ම අඩු කරගන්න පුළුවන් මේ වැඩේ. ඉතින් මම පළවෙනි දේ කියලා ඉවරයි. පළවෙනි setting එක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි යමු දෙවෙනි setting එක හදාගන්න. මම මෙතනින් සම්පූර්ණයෙන්ම back වෙන්නම්. සම්පූර්ණයෙන්ම back වෙලා ෆෝන් එකේ මම යටටම යන්න. කියන්නේ මේ setting වල යටටම යන්න. යටටම ගියාම පේන්න තියෙනවා about phone කියලා එකක්. මේ about phone කියන එකේ මම පල්ලෙහාටම යන්නම්. පල්ලෙහාටම ගියාම තියෙනවා build number කියලා එකක්. build number මෙන්න මේක උඩ මම හස්තරයක් ක්ලික් කරගන්නම්. හස්තරයක් ක්ලික් කරගත්තා මෙන්න මේ වගේ lock එකක් ගන්නවා. මේ lock එක ඔයාගේ ෆෝන් එකේ මොකක් හරි ඔයා lock එකක් දාලා තිනවා නම් නැත්නම් password එකක් දාලා තිනවා නම් අන්න ඒක ගන්න තමයි මෙතන තියෙන්නේ. මම මගේ password එක මෙතන ගහන්නම්. password එක ගෙවුවම you are now developer කියලා එකක් ඔයා you are now developer කියලා message එකක් ආව ඔයා දකින්න ඇති. ඊට පස්සේ මම එතනින් back වෙලා මෙන්න මේ system කියන එකට යන. සමහර විට මේ setting එක ඔයාගේ ෆෝන් එකේ නිකම්ම ඇවිල්ලා තියෙන්න පුළුවන්. මේ about phone කියන එකේම තියෙන්න පුළුවන්. චුට්ටක් එහාට මෙහාට වෙලා තියෙන්න පුළුවන්. මේ නම ඒ විදිහටම තියෙනවා. මගේ නම් තියෙන මේ system කියන එක ඇතුලේ. ඒකට ගියාම developer option කියලා ඇති. මේක ඔයා කලින් ඔයාගේ ෆෝන් එකේ setting වල ජීවිතයට දැකලා නැති setting එකක් වෙන්න පුළුවන්. alright මේ developer option කියන එකට යන්න. මේකට ගියාම මෙන්න මේ වගේ එකට තමයි load වෙන්නේ. ඒකේ
පල්ලෙහාටම යන්න. මේ සෙටින් එක මේ සෙටින් එකේ දේවල් වෙනස් කරන්න කලින් මම ඔයාලට කියනවා ඔයා දන්නේ නැති දේවල් කිසි දෙයක් මේකේ වෙනස් කරන්න එපා. මේ සෙටින් එක ගොඩක්ම හංගලා තියෙන්නේ ඔයා හිතන්න ඔයා මේ සෙටින් එකේ දන්නේ නැති දෙයක් වෙනස් කරොත් ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම අවුල්යි. කරුණා කරලා මම මේ වෙනස් කරන සෙටින් විතරක්ම ඔයා වෙනස් කරන්න. නැත්නම් ඔයාගේ ෆෝන් එක අවුල් වෙනවා. මම මේකේ මෙහෙම යට්ටම යන්නම්. යට්ටම යනකොට මෙන්න මේ වගේ තුනක් හම්බෙනවා. ඒ කියන්නේ Windows Animation Scale, Transition Animation Scale, Animator Duration Scale කියලා මෙන්න මේ වගේ තුනක් හම්බෙනවා. පළවෙනි එකට ගියාම මගේ animation scale එක දාලා තියෙන්නේ 1x. මේක ඔයා කැමති නම් off කරගන්න. මම මෙතන දාන්නම් animation scale 0.5x කියලා. ඊට පස්සේ දෙවෙනි එකටත් ගිහිල්ලා මම animation scale එක ඒ වගේ 0.5x වලට දාන්න. තුන්වෙනි එකටත් ගිහිල්ලා 0.5x කියන එක දාන්න. මේම වෙනස් කරාම ඔයාලට ටිකක් තේරෙයි වගේ ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි වෙලා වගේ එකක් ඔයාලට තේරෙයි. මේකෙදි වෙන්නේ වගේ ෆෝන් එකේ ඔය වගේ ෆෝන් එකේ රන් වෙන ඇනිමේෂන් ටිකක් අඩු කරන එක. මේ ඇනිමේෂන් ඔෆ්ම කරලා තිබ්බොත් වගේ ෆෝන් එකේ බැටරි ගොඩක්ම ඉතුරු වෙයි. ඒතකොට ටිකක් අර ෆෝන් එකේ තියෙන ලස්සන නැති වෙනවා. ඔයා වැඩි ෆෝන් එකේ ලස්සන ගැන හිතන්නේ නැත්නම් ඔයා මේ හැම එකටම ගිහිල්ලා මේ ඇනිමේෂන් ඔෆ් කියන එකට ක්ලික් කරගන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ සම්පූර්ණයෙන්ම ඔය ඒ කියන්නේ ෆෝන් එක ඕන් වෙද්දීනේ ඇනිමේෂන් එක අරෝ මේව නැති වෙලා ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ බැටරි ගොඩක්ම ඔයාට ඉතුරු කරලා දෙයි. මම මේ සෙටින් කී ආයි පොඩ්ඩක් පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම යනකොට හම්බෙනවා Force 4G MSAA කියලා එකක් හම්බෙනවා. ඒකටත් මම ටික් එක දාගන්නම්. මේ ටික් එක දාගත්තාම ඔයාගේ ෆෝන් එකේ ටිකක් ග්‍රැෆික් වැඩි වෙයි. ඒතකොට ඔයා සාමාන්‍ය PUBG COD වගේ ටිකක් ලොකු ගේම් ගහනවා නම් පොඩ්ඩක් ෆෝන් එකේ ග්‍රැෆික් එහෙම වැඩි කරලා දී ෆෝන් එකේ හිර වෙන්න ගතියෙම ගොඩක්ම අඩුයි. මේක මම ඔයාලට අමතරව කියලා දෙන දෙයක්. මේක මෙතෙන්ට අදාළ දෙයක් නෙමෙයි. කමන්නේ කොහොම හරි තව පල්ලෙහාට යන්න ඕන. පල්ලෙහාට යනකොට ඔයාලට හම්බෙනවා background process limit කියලා. මම ඒකට යන්නම්. සමහර විට ඔයාගේ දාලා ඇති at most one processors එහෙම නැත්නම් standard limit මේ මොකක්ම හරි එක තියෙනවා නම් ඔයා no background process කියන එකට මෙන්න මේ ටික් එක දාගන්න. මගේ මෙතන මේ ටික් එක ඔටෝම වැටලා තියෙන හින්දා මම මුකුත් මෙතනින් වෙනස් කරන්න යන්නේ නැහැ. මම මේක මේ විදිහටම තියලා back වෙන්නම්. මෙතනින් මම දැන් සම්පූර්ණයෙන් back වෙනවා. සම්පූර්ණයෙන් back වෙලා නැවතත් මම මේ setting කියන එකේමයි ඉන්නේ. මම වාට දැන් තුන්වෙනි step එක කියලා දෙන්න. තුන්වෙනි step එකේදී කරන්න තියෙන්නේ මේ battery කියන එකට යන එක. battery කියන එකට ගිහිල්ලා මෙතනදී මේ දෙවනියට තියෙනවාට පේන ඇති battery saver කියලා එකක්. අන්න ඒකට යන්න. ඒකට ගියාම මෙන්න මේ වගේ ටික් එකක් දාගන්න. ඒත් ඔය ටික් එක දාගන්න. මෙන්න මේකට ටික් එක දාගත්තාම මේකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් වාගේ ෆෝන් එකේ වා හිතන්නකෝ ඊමේල් වල notification එනවා. මෙන්න මේවා ටිකක් අඩු කරලා වාගේ ෆෝන් එකේ background එකේ run වෙන app ටිකක් අඩු කරලා ඔයාගේ power එක save කරලා දෙන එක. එතකොට සාමාන්‍යයෙන් ඔයා හිතනවා ෆෝන් එක පැයක් එක දිගට පාවිච්චි කරා නම් පැය එකමාරක් වගේ පාවිච්චි කරගන්න පුළුවන් මේ setting එක on කරලා තියාගත්තාම. මම මෙතනින් back වෙන්නම්. back වෙලා මේ ඔක්කොම මම මේ කරන්නේ මේ setting ෆෝන් එකේ setting කියන app එක ඇතුලේ. සම්පූර්ණයෙන් මම back වෙලා මුලටම ගියා. මුලටම ගිහිල්ලා මෙන්න මේ ටික යටට යනකොට තියෙනවා display කියලා එකක්. මම ඒකට යන්නම්. display කියන එකට ගියාම screen time out කියන එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. අන්න ඒකට මම යන්නම්. සමහර විට ඔයාගේ ඇත්තේ මේ 30 minutes කියන එකට. එහෙම නැත්නම් never කියලා. කොහොම හරි 1 minute මොකක් හරි දාලා තිනවා නම් ඔයා මෙතන 5 second කියන එකට දාගන්න. ඔයා ෆෝන් එක පාවිච්චි කරන එක නවත්තලා තප්පර 15ක් ඇතුළතදී ඔයාගේ ෆෝන් එකේ screen එක off වෙලා යයි. ඊට පස්සේ මම මෙතන එක සැරයක් back වෙන්නම්. back වෙලා ටිකක් පල්ලෙහාට යනකොට තියෙනවා screen refresh rate කියලා. මේක ගොඩක්ම තියෙන්නේ අලුත් ෆෝන් වල. පරණ ෆෝන් වල මේ setting එක නැහැ. සමහරට තියෙන්නත් පුළුවන්. ගොඩක් පරණ ෆෝන් වල මේක නැහැ. මේක අලුත් ෆෝන් වල තියෙන setting එකක්. මම මේකට යන්නම්. ඒකට ගියන් පස්සේ
මෙන්න මේ වගේ තුනක් පේන්න තියෙනවා. මගේ නම් මෙතන තියෙන ඔටෝ කියලා. සමහර විට ඔයාගේ මෙන්න මෙතන මේ 90 Hz කියන එකට ඇති නැත්නම් 60 Hz කියන එකේ හරි ඇති. මේ 90 Hz කියන එකට ඔයා දාලා තිනවා නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ගොඩක්ම මේකට යූස් වෙනවා. මේකෙදි වෙන්නේ ඔයා වීඩියෝ එකක් හරිනේ බලනවා නම් ඔයාගේ ස්ක්‍රීන් එක ගොඩක්ම ස්මූත් විදිහට ඔයාට පෙන්වන එක. මෙතනදී මම මේක ඔටෝ දාන්නම්. ඔටෝ දාලා තිබ්බහම මේක නිකම්ම ඒ වීඩියෝ එකේ හැටියට ඒකේ රෙසලූෂන් හදලා නිකම්ම ඔටෝ පෙන්වන්නේ. මෙතන ඔයා 60 Hz දාලා තිනවා නම් හොඳයි. 60 Hz ඒ ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ගන්න බැටරි එක ගොඩක්ම ඉතුරු වෙයි. මම මෙතන ඔටෝ දාලා තියන්නම්. මම ඊට පස්සේ මෙතනින් සම්පූර්ණයෙන්ම බැක් වෙනවා. සම්පූර්ණයෙන්ම බැක් වෙලා මම යනවා Play Store කියන app එකට. Play Store කියන app එකට ගිහිල්ලා මම මේ ටයිප් කරගන්න විදිහට වත් ටයිප් කරගන්න. Greenify කියලා මම ටයිප් කරගන්න. ඊට පස්සේ මම ඒක සර්ච් කරනවා. ඒකට ගියන් පස්සේ මෙන්න මේ වගේ කොලයක් තියෙන app එකක් ඔයාලට පේන්න තියෙනවා. මම ඒක ඉන්ස්ටෝල් කරගන්නම්. 2.1 MB වගේ පොඩි app එකක් මේක. මේක ඔයාගේ ෆෝන් එකට දැම්මයි කියලා කොහෙත්ම ස්ටෝරේජ් එක ෆුල් වෙන්නේ නැහැ. පොඩිම app එකක් මම මේකට දාන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් වුණා. මම මෙතනදීම ඕපන් කරගන්නම්. නැත්නම් මම ඔයාලට මෙතනදී පෙන්වන්න ඕනේ හින්දා මේ app එක මෙතනදී ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මේකට ගියන් පස්සේ welcome to Greenify කියලා තියෙනවා. මම මෙතනදී මේ next කියන එක උඩ ක්ලික් කරගන්න. මේ මෙන්න මෙතන මේ next කියන එක තියෙන්නේ. මේ තියෙන්නේ next කියලා. මම ඒක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තා මනෝ working mode කියන එකක්. ඒ කියන්නේ මෙතන දිහාන වගේ ෆෝන් එක root කළාද root කළා නැද්ද කියලා. මට මේක ඇත්තටම මගේ ෆෝන් එක root කළාද කියලා මම දන්නේ නැහැ. ඔයත් වගේ ෆෝන් එක root කළාද නැද්ද කියලාවත් දන්නේ නැත්නම් I am not sure කියන එක දෙන්න. ඒක දීලා මම next කරන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා guarantee permission කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තාම ටුට්ටක් වෙලා load වෙලා මෙන්න මේ වගේ එකට එයි. මේකෙදී ඔයාගේ මෙන්න මේ app එක මෙතනින් තෝරන්න තියෙන්නේ. මේ Greenify කියලා ඔයාලට පේන්න තියෙනවා. අන්න ඒකට යන්න. ඒක දිගලා මෙන්න මෙතන මේ ටික් එක දාන්න. ටික් එක දාගෙන මම මෙතනින් back වෙන්න සම්පූර්ණයෙන්ම. back වෙලා back වුණාන් පස්සේ මෙන්න මේ වගේ කරන ready කියලා එතන ඇවිල්ලා තිනවා. පල්ලෙහා තියෙනවා finish කියලා. අන්න ඒක ඔබලා මම මේ app එක ඇතුළට යන්න. app එකට ගියාම බොහොම සරලව simple interface එකකට තමයි load වෙන්නේ. මේ ඕන කෙනෙක්ට මේ app එක පාවිච්චි කරන්න පුළුවන් හරිම සරල app එකක් මේක. මේකෙදි මම මෙන්න මේ පල්ලෙහාම තියෙන ධන ලකුණ ක්ලික් කරගන්නවා. අනේ ධන ලකුණ ක්ලික් කරගෙන ධන ලකුණ ක්ලික් කරගත්තාම මෙන්න මේ වගේ එකට තමයි ඉන්නේ. මම මෙතන show more apps කියන එක උඩ ක්ලික් කරගන්න. මෙන්න මෙතන තියෙන. ඒකට ගියන් පස්සේ මේ වෙලාවේ ඔයාගේ ෆෝන් එකේ බැටරිය යූස් කරගන්න ඇප් ටික ඔයාට පෙන්නයි. මගේ දැන් මේ මෙතන ඇප් ගොඩාක් පේන්න තියෙනවා. ඔයාට මෙතනින් මේ ඇප් ටික ඔක්කොම ඕනනම් මෙන්න මෙහෙම ක්ලික් කරලා මෙන්න මෙහෙම උඩ ක්ලික් කරලා මම මෙතන ඇප් ඔක්කොම ක්ලික් කරන්න යන්නේ වීඩියෝ එක තවත් දික්කස් මම මෙතන මෙන්න මේ ඇප් පහක් විතර ක්ලික් කරලා මෙන්න මෙතන මේ යට තියෙනවා හරි ලකුණ ක්ලික් කරන්න. එතන ක්ලික් කරගත්තාම මෙන්න මේ වගේ එකට වයි ක්ලික් කරගත්තු ඇප් ටික නිකම්මයි. මෙතනදී මගේ එක ඇප් එකක් නම් නිකම්ම සිලෙක්ට් වෙලා තියෙනවා. no need hibernate කියන ඇප් 4 මම ක්ලික් කරගෙන මෙන්න මේ වාට පේනවා ඇති මේ උඩ දකුණේ කෙළවරේ නිකන් අර ඉසෙත් අකුරු තුනක් පේන්න තියෙනවා ඇති. අන්න ඒක උඩ මම ක්ලික් කරගන්න. අන්න ඒක උඩ ක්ලික් කරගත්තෙන් පස්සේ මෙන්න මේ වගේ එකක් කියවා මෙතනින් continue දෙන්න. continue දුන්නාට පස්සේ accessibility කියලා setting එකකට තමයි load වෙන්නේ. ඒකට ගිහිල්ලා මෙන්න මේ ආයි නැවත Greenify කියන එක උඩව ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කළා ඒත් මෙන්න මේ වගේ ටික් එකක් ඔයාලට දාගන්න තියෙන්නේ. ටික් එක දාලා allow දෙන්න. allow දීලා ආයි back වෙන්න. back කරලා මම මේ app එකට යන්නම්. app එකට ගිහිල්ලා මම මේ no need hibernate කියන සිලෙක්ට් වෙලා තියෙන app 4 උඩ ක්ලික් කරලා මෙන්න මේ උඩ තියෙන නැවත වතාවක් මෙන්න මේ උඩ තියෙන සෙට් අකුරු 3 උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්ත හැටි මෙන්න මේ වගේ එනවා. ඒ කියන්නේ
ඒ ඇප් වලට නිකම්ම ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා මෙන්න මේ වගේ එනවා. හයිබ්‍රේටඩ් කියලා එනවා. මේකෙදි වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ ඇප් ටික ගොඩක්ම ඔයාගේ ෆෝන් එකේ බැටරිය යූස් වෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන එක. ඉතින් ඔයත් මේ මෙතන තව මම තියෙනවනේ තව ඇප් වගේක් show more apps ගිහලා මෙන්න මේ ඇප් ටික ඔයාගේ ෆෝන් එකේ තියෙන මෙතන පෙන්න සම්පූර්ණයෙන්ම ඇප් ටික ක්ලික් කරලා මේ හරි ලකුණ ක්ලික් කරලා මෙතෙන්ට දාලා අන්න මං කලින් කරා වගේ හදාගන්න. ඉතින් මම හිතනවා ඔයාට මම කියලා දීපුවා තේරෙන්න ඇති කියලා. මං කියලා තින්නාව ක්‍රම 5 මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගිහින් එන්නම් සුබ දවසක්.